අලුවනේ අපි නකල්ස් යනවා නකල්ස් යනවා නකල්ස් යනවා ඉන්නේ බයික් එකක් දාලා තියාගන්න අලුවනේ යනවා ඉන්නේ ඇත්තකෝ නගස් යනකෝ වන්දන්නේ ඊට කලින් දවසේ මට කෝල් එකක් දුන්නා නගස් නෑ යනවා පොසොන් වෙසක් කියලා ගියේ නෑ ඔය වෙසක් කියලා ගියේ වෙසක් කියලා කොහරි යන් කිව්වා මං ගෝ හා කිව්වා යද්දි තමයි දන්නේ නගස් යනවා කියලා යන්නේ අල්ල අරුවල්ල කොහෙද යන්නේ ගුරුනායල ඉන්නේ යාළුවනේ ඇතුගල් පුර ඉන්නේ ඇතුගල මෙතන තියෙන්නේ යාළුවනේ නුර පාරට ඉස්සේකෝ නුර පාර අම්මා ලොකලක් තියනවා යාළුවනේ දැන් දෙපා යාළුවනේ මේ vlog එකේ කියන දේවල් ගැන කට තිබ්බට කට කියවනවා කියලා දන්නවනේ කියවනවා ඉවරයක් නැහැ ලයික් එකක් දාලා තියාගන්න මෙයා මේ නළුව දෙන්න එන්නේ මම හිතන්නේ යාළුවා මං කියපේක ඇවුනේ නැති කියලා කවුරු ඉන්නවා සිට් කරලා දෙන්න යාට යවින කොල්ලලා ඇච්චයි හරිද පොර වීඩියෝස් වලට මූණ දෙනවට කැමති නැහැ කියන්නේ ෆේස් කරනවට කැමති නැහැ මම බලෙන් තමයි රෙකෝඩ් කරගත්තේ මොතරම්ම හරියන්නේ අපි ඉස්සරහා ජෝඩුව ඔය ඉස්සරහින් යන්නේ අපේ අසිත අයියයි කවුද යා නම් මතක නැහැ ඒ අයියලා දෙන්න තමයි ඉස්සරහින් යන්නේ බයිකේ අපි බයික් තුනක් තමයි ගියේ එකක මායි අසානෝයි අනිතගේ දරුසයි තීචනයි අනිතගේ අසිත අයියයි තව අයියගේ නියු තමයි ගියේ ඇතුගල මේ පැත්තෙන් ඉස්සෙනවා අපි නුවර පැත්තට යනවා ආයි කියන්නේ පොරවල් දෙක වැඩි ලැජ්ජ සීන් එක නෑ හරිද ඩයල් දෙක ලැජ්ජ නෑ කෙලින්ම සුපරෙඩි ඉන්නවා යාළුවනේ අධිවේගී මාර්ගයක් තියෙනවා මේ අධිවේගී මාර්ගේ මේ පැත්තට යන්නේ යනවා අර පැත්තටත් යනවා එච්චර ඔය යාළුවනේ අපි කඩල දන්සලක් හම්බුණා අපිට යද්දී කඩල දන්සල තිබිලා කඩල දන්සලෙන් කෑවා හරිද ඒ එතන පොඩි කතා කරන්න හම්බුන්නේ නැහැ කියලා තමයි තිබ්බේ යාළුවනේ කන්ද බලන්න මේ කන්ද එන්නත් තේරෙනවා පාර්ටිකේ යන්නේ සෙනග නෑ හරිද සෙනග නෑ හරිද ඕකේ අපි වෑන් රථය මේ රස්තාවේදී යන්නේ පසු කරන් ගියා ඉුණත් දන්නේ ෂොට් එක මම හිතන්නේ කඳු කියලා වීඩියෝ එකේ කිව්ව ගාන යන්නේ බල්ලෙන් කමෙන්ට් එකක් නම් යන්න මොකද කඳු ඇයෙන්න කියනවා තව ඉස්සරහදී කියනවා අපි රුස්ලා ජෝඩු දාලා යනවා බයික් දෙක 2 බයික්ස් යල්ලේ පාරල් ඉස්සර සුළුයි දන්සල් කන්න යන්නේ පොරලා ඇජ්ජයි හරි ඒ මූමන්ට් එක තොරි දීස්සන අඩෝ මේ කන්ද බලන්න අර කන්ද බං අර මේ අඩු වුණා නේද අන්න මේ නායකය නැද්ද නායකය ඒක තමයි පාර ආවා ඕ මයි
ඕ මේ පැත්තෙන් යන්න කියලා තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. let's go යාළුවෝ. තාදියන් ලැබි ගලගෙදර කන්ද තරණය කරනවා තමයි ඉන්නේ හරිද? කන්ද තමයි තරණය කරන්නේ වල මේනේ පියස්සෙන්. අපේ යාළුවෝ දෙන්න එනවා බයික් දිගේ හරිද? වල විනන්දන්නේ මේ කඳු තියනවා මේ කඳු තියනවා අතලඩේ කඳු තියනවා හරිද? දවසල් එකක වුණ කඩ දවසල. එකෙන් කෑවා අපි කඩල කෑවා හරිද? කඩල වෙනතර ගන්න නෑ බඩගින්නට කන්න සිද්ධ වුණා. අය බලමු අපි යන්නේ නගස් තමයි. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා වීඩියෝ දැම්මේ නෑ. ඒක ගැන කතා කරයි වෙන කෙනෙක් කියන්නේ. අපි වීඩියෝ පටන් ගන්න විදිහ කතා කරත් දන්නේ නැහැ බලමු. මම කතා කරනවා ඒ තමයි මම. එතකොට වීඩියෝස් දැම්මේ නෑ. අර පර්සනල් හේතුවක් හින්දා තමයි දැම්මේ නැති. ඒකෝත් පොඩි පර්සනල් ගැටලුස් ටිකක් හින්දා මම එතකොට මේ channel නවත්තලා තිබ්බේ. මේ වීඩියෝ කරන එක vlogs කරන එක නවත්තලා තිබ්බේ හරිද? එතකොට දැන් පර්සනල් කරුණු ටික කරා. එතකොට ඒ ටික ඩවුන් සවුත් වෙලා තියෙන්නේ. දැන් අවුල නෑ. ඕන දෙයක් බයින්න පුළුවන් මනුස්ස සෙට් වෙනවා. ඒ හින්දා දැන් අවුල නෑ යන්නේ. දැන් ඔයාලා ලස්සන වැඩ ඒකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට සෝරි මාස 7ක් විතර ආසන්න මාස 8ක් ආසන්න වගේ මම වීඩියෝස් නොදා හිටියා. සෝරි කියන්නේ පරණ වීඩියෝස් තමයි මම දැම්මේ. ඉතින් අපි කමන්න එලගිරින ලස්සන වැඩි කරන් ආයේ වැඩ පටන් ගමු. ලයික් එකක් දාලා තියන්න. අපි යමු වෙන අය vlog එකට. යාළුවා 20ක් වගේ කියනවා හිතන්නේවා මොකද කියන්නේ කියලා. මොනවද කියවන්න කියලා හිතන්නේවා හරිද? ඔයාලා වීඩියෝ බලන්නේ ඇති හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිද? මයි ගෝඩ් අපි යනවා ඉන්නේ තාම. किलोमीटर किया क्या लगेगा 60 क्या लगेगा किलोमीटर अंदर ने बड़े भाई रो ऐसे रो कितने भाई रो आए अलवड़े කලුවරයි පොළොව කළු පාටයි දන්සල් නැති පාටයි යාළුවනේ. දන්සලක් තියෙනවා දන්සල් පටන් අර නෑ දන්තාව. මේ පොලිසියක් නේ තියෙන්නේ අම්මට උඩ. මේ පොලිසිය පාරයි මම කඩයක් වගේ. දන්සල් කන්න නේ ආවේ දන්සල් නෑ. ඇත්තම ගොත් දන්සල් හම්බුණා. හරිද? එක දන්සලක් හම්බුණා කොහෙද? නූල් දන්සල. නැවෙත්තුවේ. තව දන්සලක් හම්බුණා. නැවෙත්තුවේ. අපි යන්න ඉස්සරහට ඇද්දි එක දන්සලක්වත් නැහැ යාළුවා. ඒ නිසා මේ චංගර කර යන්නේ හරිද? දන්සල් තිබ්බේ නැහැ. හරිම දුකයි. එද්දි තිබ්බ දන්සල් හරිම දුකයි. අපි ඉන්නේ ගම විතර කන්ද පාස් කරලා යන්නේ මතක නැහැ කොහෙද දන්නේ ඉන්නේ හරිද? යල්ලේ වතුර වින්දා කියලා ටික මෙතන වල පියාගෙන ඉන්න. හරිම ලස්සන පැත්තක්. අඩුවම් වල මේ වගේ වයින්නවා හැමදාම යල්ලේ අපිට කොහොම ඇත්ත. එලගෙඩි අපි යනවා අල්ටෙමු. දැන් අපිට තේන්නේ. ඔව් නැවතත් එල්ල අපිට මේ දවසල ගන්න. සාගර. ඇත්තමකුත් මේ දවස්වල යාළුවනේ සුපිරි. ඒ කියන්නේ තනිකර හොටෙල් එකකින් කෑවා වගේ. කියන්නේ තනි චූටි පොඩි හොටෙල් එකක් අය. ඒ කියන්නේ කේටරින් බඩු තමයි තිබ්බේ තනිකර. සුපිරි ආයේ කන්න දුන්නා. ලුප්පඩ දුන්නේ නැහැ මේමයි බඩමයි බඩ උල්ලේ ඉන්න කන්න දෙන්නේ නැහැ දවස්වල වලින්. හරිද? කියන්නේ සුපිරි කෑම වේලක් දුන්නා. යාළුවනේ අපි කඩේකින් නෙමෙයි. දවස්වලකින් තමයි කෑවේ හරිද? සුපිරි ආයේ පර්ෆෙක්ට්. මේ දවස්වලේ අවුර වීඩියෝ බලලා දැන් සුපිරි කෑම ටික හරිද? ඇස්ටොපි දෙවුත් දුන්නා. හරිද? නයිස් දවසල් හරිද? සුපිරි යන්න දවසල්. එල්ලෙරි අපි තාම යනවා ඉන්නේ හරිද? මෙතන වහිනවා පායනවා නවතිනවා. ඕ පාරේ මිස් යනවා. එල්ලෙරි අපි යනවා සෙට් එල්ලෙරි ජය. ලස්සන තියනවා පාරේ. ඊට පස්සේ අපි එන්න යනවා දැන්. ඔබ ඉන්නේ හරිද? අර එන්නේ. ඉතින් අපි යනවා සෙට් එක. Wow. Mau dia le wahino ini betul. Pura pura tayar je.
බහින්න පොඩ්ඩේද ඔබ වෙන ඔදවල අල්ලේ බෝන්නේ වැටුණා ඉවරයි කෙලේනවා අපි නකල්ස් වලට යනවා ඉන්නේ හරිද පළවෙනි තියල්ල ඒක බලාගෙන යන්නේ යාළුවනේ අපි මේ පාරවල් දන්නේ නකල්ස් වලට යනවා යාළුවනේ මෙතනින් මමට හරිද අම්මඩු බන්දස්සලක් තියෙනවා නේද කන්න පුළුවන් යාළුවනේ නීතු බන්දස්සල මෙතනින් යාළුවා අපි අම්මට හරවන්න ඕන හරිද ඔයාලා නුරු පැත්ති දා ඉනවන ඔමුනවා යන්නේ රෝඩ් එක හරිද මේ මමට හරලා යන්න දිනවා අපිට කිලෝමීටර් 22ක් යන්න දිනවා හරවන්න තියාවන්නේ අස ඔය හරවන්න තියාවන්නේ නැහැ කියලා ගියාට අන්තිමට පාර වැරද්දුව අර 30 වෙනි කෙනෙක් කෙනා හරිද යාළුවනේ මං කිව්වේ හරිද පොර පාර වරද්දලා යාළුවනේ පොර පාර වැරද්දුවා කියන්නේ හරිනේ යන්නේ වීඩියෝ එක යාළුවනේ සෝරි සමාවෙන්න කට thank you අපිට කොහොමනේ අපි කට්ටියට පාර වැදිලා යන්නේ එන පිස්සුවක් කියලා මේ වීඩියෝ නැතුණාට එන පිස්සුවක් කියලා නැත්නම් කොහොම තියෙන පිස්සුවක් කියලා නැත්නම් පාරවල් Google Map දාගෙන යන්න එපා හරි පාරින කයෙන් හරි ආගෙන යන්න එලිගිරියා ඕ ලීතිය යාළුවනේ අපිට ගයක් හදන්න පුළුවන් මම වල view එක පෙන්නන්නේ බලන්න ලස්සන view එක ඇඩිට් බසුයි අන්නාරිය ගන්නවා අපෙන් ඉවරයි හරිද ඔව් සේරම කිලෝමීටර් 20ක් කොහොමද යන්නේ අසිතයි හරවන්න නැහැ කෙලින්ම 22ක් එහාට යන්න තියෙනවා ඒ මෝඩ ඔක බලන්න වැඩක් නැහැ නේ බැලුවා කියලා. යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ තා යනවා ඉන්නේ නකල්ස් වලට. එන හරි. ආරම්භන වරානේ පෙන්නේ අර අම්මේ ඔළුව කරේ වමනක් යන්නේ. යල්ලේ මොට්ටුවක් තිබ්බම නල්ල මැදට හරිද? ඒකයි ඒ හරිද? ලස්සන කන්දක් තියෙනවා ඊට පස්සේ ලස්සනයි හරිද පාරක් තියෙනවා එනං හම්බෙමු එන පොර බයිරෝ පොර කැමති නෑ යාළුවනේ වැඩේට පොර කැමති නෑ මේ වැඩේට ඒත් මන් දන්නවා පොර කැමති නෑ කියලා තේරුණා දැල්ලේ මම මේ ට්‍රිප් එක යාළුවනේ එන මාතල් කියලා පෙන්නන්න ඕනින් දැල්ලේ මම එන මාතල් කියලා පෙන්නන්න යාළුවලට ආතල් බව පෙන්නනවා ඒත් ඒක තේරුණේ නැති මම පෙන්නනවා පව් යාළුවේ ලස්සන වලිසරයක් තියනවා වල මේ බල්ල අම්ම කාර්යයක් එනවා සාම් ඕ කාර්ය යාළුවනේ අපි යනවා ඉන්න ළඟට ලස්සන වරිසරයක් හරිද ඒ කුඩ පිටේ නැතම් ඉනවා කන්ද උඩින් මම දැක්කේ පස්සේ කාලෙක පස්සේ ලෙක්චර් එක සිද්දුවා මම ඒක මොකක්ද හරිද ඔබන් කිව්වා මං කියන දේවල් එඩිට් කරන්න එපා ඔයා වීඩියෝ එක එන්ජොයි කරන්න වීඩියෝ එක ආතල් කියලා පෙන්වන්න තමයි මම මේ සින්දු කියන්නේ ඔය බයික් එක යනවා දිනන වැස්සෙන් අරයන් හරි ගියෝ එතකොට අපි යද්දී යන්නේ ලැස්සම ඒ කියන්නේ ඒ හරිය යද්දී කමක තිබ්බේ දාන්සල පාන් දන්සලේ පාන් කාලා අපි ඉස්සරහට ගියා අපි යන්න දන්නේ නැල්ලේ මෙතනින් බස් වලටෙන් පල්ලෙහාට යන්න දින හරි මාව දාලා අපි රයිඩර්ස්ලා දෙන්නේ නා මේ අවස්ථාවේදී අපිත් යන අපි කට්ටිය ගියා පල්ලෙහාට යාළුවනේ පල්ලෙහා කන්ද නෑ පල්ලව ගා කන්ද කෙලින්ම ගිහිල්ලා පල්ලෙහාට යන්න කියලා කියන්නේ අපි යාළුවනේ යන ගමන් හම්බෙමු වෙනවා යාළුවා අපිට ජීල්ලා හමුණා වව් යාළුවනේ හරිම අම්මාට වතුර වින්දකට රෙකෝඩ් වෙලානේ කොහේ අපි නකල්ස් පෙන්නන්න කියලා අනාද වෙලා ඉන්නේ කැලයක් මැද්ද ඉන්නේ හරිද
ඒ කැලෑම්මක් දින්නේ හරි. ඉතින් පාළු ගියක් තියෙනවා. කොනක් ගියක් තියෙනවා හරි. කැලෑම්මක් යනවා දෙලා දින්නේ හරි. අර වැත්තේ එහෙම සීන් එකක් තියෙනවා නෑ කවුරුවක් හරි. අන්තිමට නකල්ස් බලන්න කියලා යන්නේ තඩි පාළුව. හොල්මන් දින ගියන් තමයි ඔය දින්නේ. හොල්මන් දින්නවත් බොරුවට කිව්වේ හරිද? ඔය හැරුණු තෙන පාරවල් ගල් ගොඩල් ලස්සෙන් ගල් ගොඩල් ලස්සෙන් බයික දාන උඩහට යන්න තමයි තියෙන්නේ. පියම් බලමු උඩහට මොනවද වෙන්නේ කියලා බලන්න. ඔයා නකල්ස් පෙන්වන්න එන්නේ නෑ අද. හරි. පාළු ගියක් පෙන්වන්න පුළුවන්. ඒක බලා ගන්න. යයි. අලුවනේ. අම්මට කවුද ඉන්නවද බං අර? යාළුවනේ කවුද මන්ද ඉන්නව හරිද? අර අම්මඩුව අම් පැත්තේ පෙන්වන්න බෑ හරිද? කෝවිලක් තියෙනවා. අපේ සෙට් එක යනවා බොයිස් වල පේනවා ඇති. අනේ මන්දා මේ කොහේ යනවද කියලා අප්පා අපේ ගෙදරට එන්න පාරක් මීට වැඩිය හොඳයි. ඒ අපි වෑන් යන්න නවත්තලා තිබ්බනේ ආශා. ඔය අදිනාර ඉන්දියාට ඇල්ල. කොහෙද? ඔය ගිල මොනවද බන්නේ? අන්තිම වැල්ලේ ආවට පස්සේ තමයි මට මතක් වුණේ නකල්ස් කියන දේ තියෙන්නේ අර තඩි හෙන කන්දක් උඩ. ඒක නගින්න යාලේ දවස් 2-3ක්වත් යන්න ඕන කියලා මට මතක් වුණේ. එතෙන්ට ආවට පස්සේ මට මේ මිනිස්සු කිව්වේ නෑ නකල්ස් යන්න කියලා. මට ඊට කලින් කිව්වා නකල්ස් දියැල්ල බලන්න යන්න කියලා. මට කිව්වනා යාලේ මම වෙනකෝ හරි ඉතින් ගියවනවා හරිද? අර වෙන අර මෙහෙම කන්දක් ගිහලා ෆොටෝ ගහන්නේ අර චාරත් එහෙම ගිය අර කායද ගියක් කියනවා. ඒ වත්තේ කැලේ තඩි කැලේ කියන්නේ දවස් 2-3ක්වත් ගිහිලා ඉන්න ඕන. එතෙන්ට අවස් තමයි මන් දන්නේ. එතෙන්ට යන්න තමයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. ඕ ෂීට් කොහොමද මම බලන්නේ හරිද? ඊට පස්සේ යන්නේ එහෙම අපි එහෙම කොහොමරි මේ මුන් ටික ෂේප් කරන් යන්නේ මම යද යන්නේ අද යන්නේ අද මේක කරන්න බෑ අද මේක කරන්න බෑ කියලා. ගෙදරයන් කියලා යන්නේ කට්ටිය එකතු කරන්. අපි මෙතනින් කන්ද පල්ලයට බහින්න පටන් ගත්තා. දෙන්න ඈ? එල්ලන්ද අයියෝ. යා. අලුවනේ සමුදීලා අපිට නකලස් බලන්න හම්බුන්නේ නැහැ. ඔයාලට මෙච්චරක් බලා ගන්න හම්බුණා. යුනිට් යන්නේ හරිද? අසා නෝම ගෙලින් දාපන් බා. පල්ලයට එන්නේ. අන්දින බලපු නගල්සේකුත් නැහැ. කාපු දන්සලකුත් නැහැ. අවුලන්නේ අපිට මතකයක් වශයෙන් ලොග් එකක් තියෙනවා. එන එල්ලකරි එනං සේටෝ ජය අපි ලස්සන ලොග් එකක් ගියමු යාළුවෝ. ඉස්සරහට වැඩ ටිකක් තියෙනවා කරන්න ආසයෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා. එලකරි ලයික් එකක් දාලා තියාගන්න. මේ අලුත් වීඩියෝ එකෙන් හම්බෙන එකන් සේට්ම ජය වේවා.